යනුල 1976 වර්ෂයේ තිරගත වූ නිල්ල සොයා චිත්‍රපටයට මිල්ටන් මල්ලවාරච්චි ආදරණීය ගායන ශිල්පියා ගායනා කළ ගීතයක් තමයි යනුල රෙහාර අංක 10 යටතේ තරග වදින කනිෂ්ඨ අංශයේ තරගකරු ගායනා කළේ. ගායනය පිළිබඳ මම කැමතියි දැනගන්නට විශාරද ජානක වික්‍රමසිංහයන්ගේ. යනුල පුතා බොහොම මේ මම දන්නේ මේ චිත්‍රපට ගීතයක් කියන්නේ ඒක ගීපද රචකයාටවත් පුතේ එහෙම නැත්නම් සංගීතඥයාටවත් ඕන විදිහට වැඩිය මේ ගීත හදන්නේ ඒ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා සහ අධ්‍යක්ෂකවරයාගේ අවශ්‍යතාවය මත. ඒතර පුතා බැරෑරුම් ගීතයක් ලොකු අභියෝගයක් බාරගත්තා. මම හිතන්නේ මේක නිල්ලසොයා චිත්‍රපටය අපිත් කුඩා කාලේ බැලුවේ. ඔයාගේ අම්මයි තාත්තයිත් මේක බලලා තියනවද කියලා මට සැකයි. මොකද මේක ඒ තරම් පැරණි ගීතයක්. නමුත් මිනිසුන්ගේ හදවත ගොඩාක් පුතේ ස්පර්ශ කරපු ගීතයක්. ඉතින් මම පුතා ලොකු උත්සාහයක් ගත්තා. හොඳ ලස්සනට පුතා කිව්වා අපි පුතේ අභියෝග චූටි කාලේ ඉඳලා බාර ගන්න ඕන. මං ඇත්තටම කියන්න කැමති බිෂොප්තුමනි මට ඇත්තටම තව කාරණාවක්. ජන කවියක් තියෙනවා පුතා පුංචි ඇටේ පැලවෙනා පුංචි පැලේ ගස වෙනා පුංචි පුංචි නුවණිනා පුංචි ළමෝ පඬි වෙනා කියලා. ඇත්තටම අපි චූටි අය තමයි ඔබ වහන්සේ වගේ අපේ මේ කලාකරුවෝ වෛද්‍යවරු මේ නොයෙකුත් දේවල් වලට යොමු වුණේ. ඒ නිසා පුතාගේ අනාගතයේ ලස්සනට අර චූටි ඇටේ පැලවෙලා දැන් ලොකුවට උස්සුවේගෙන එනවා. පුතාගේ ගමන දීර්ඝ ගමනක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඔක්කොම හයියෙන් අප්පුඩියක් ගාමු. Thank you, sir.